ස්වභාවික පරිසරයේ අපූර්වත්වය සහ තාක්ෂණික ඥානය මෙහෙයවා කරන ලද මෙම උද්‍යාන අලංකරණය අනුරාධපුර ඉසුරුමුණියේ සිට මීටර 200ක් පමණ උතුරු දෙසට පැමිණි විට මෙම රන්මසු උයන දැකගත හැකිය. අක්කර 40ක පමණ භූමියක පැතිරී ඇති මෙම උද්‍යානය අතීත උද්‍යාන කලාව සහ ජල කළමනාකරණය විදහා දක්වන අද්විතීය නිර්මාණයක්. පිහිටි ගල් පර්වත හා ගල් පූරු යොදා ගනිමින් මෙම අලංකාර පොකුණ නිමවා ඇති අතර ස්නානය සඳහා ඇති කුටි ඇතුළු සියලුම අංගයන්ගෙන් මෙම පොකුණ අපට දැකගත හැකිය. කුඩා එලිමහන් ගෙවල් මණ්ඩප නානකාමර හා වැතිර සිටීමට ගල් යහන් ආදිය ග්‍රීස්ම කාලයට ගැලපෙනසේ සකසා තිබේ. උයන ඊතා අලංකාරව පවත්වාගෙන ගොස් ඇති බවට අපිට එයින් සිතේ. මෙම උයනේ පොකුණු වලට ජලය ගෙන යන ගඩොලින් තැනූ ඇලමාර්ග අදටත් නොසඳී පවතින බව අපට දැකගත හැකිය. තිසා වැවින් ලබා ගන්නා ජලය නල මාර්ග ඔස්සේ උයනට ක්‍රමානුකූලව ලබාගෙන තිබෙන අතර පොකුණු කිහිපයක් තනවා ඒ වටා ජලය ලබාගෙන ඇත. තිසා වැවේ ජලය ප්‍රධාන හොරව්ව හරහා පළමුවෙන් රන්මසු උයනට ගෙන එන අතර එතන සිට උයන්ගෙට සහ මහනෙල් පොකුණ වෙත ගෙන ගොස් අවසන අවට ඇති කුඹුරු වලට ගලා බස්සන්නට සලස්වා ඇත. කාලාන්තරයක් මුළුල්ලේ වනාන්තරයෙන් වැසී පැවති මෙම භූමිය ක්‍රිස්තු වර්ෂ 1901 දී HCP බෙල් මහතා විසින් සොයා ගන්නා අතර 1940 වර්ෂයේ මෙහි සංරක්ෂණ කටයුතු සිදු කරන ලදී. මේ පියගැට පෙළවල් ගෘහයන් පොකුණු නිමවා ඇත්තේ එකල පැවති තාක්ෂණික ඥානය යොදවා මහා කළුගල් පර්වත
සියුම් ලෙස කපා නිර්මාණය කර ගනිමිනි. කෙසේ වෙතත් අතීතයේ මෙම ස්ථානය ජල තටාක විවිධ ජල නිර්මාණ මල් ගොමු වැනි මනරම් කැටයම් වලින් යුත් ජල ක්‍රීඩා කරන හා විවේක ගන්නා ගොඩනැගිල්ලක් විය. මත්ස්‍යයින් විහඟුන් ආදීන් සුසැඳි රමණීය උද්‍යානයක් ලෙස එකල තිබෙන්නට ඇත. එසේම මෙම උයන ඇතුළු අනුරාධපුරය 1982 වර්ෂයේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන්නටද විය. දේවානම්පියතිස්ස රජ සමයේ සිට අනුරාධපුර රජ කළ රජවරුන් සියල්ලම පාහේ විනෝද වූයේ මෙම රන්මසු උයනේයි. ඉතිහාසයේ ප්‍රේම කතාවක් වන සාලිය අශෝකමාලා පෙම්පුවතද සිදු වූයේ මෙම උයනේදීය. තවත් අදහසක් වනුයේ මෙයට පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් ඇතිද යන්නයි. මෙම ස්ථානය විශ්වය සමග ගනුදෙනු කෙරූ ස්ථානයක් විය හැකි යයිද කියති. ඉසුරුමුණියට පැමිණෙන දෙස් විදෙස් සියලු දෙනා මෙම ස්ථානයට පැමිණෙන අතර මේ විශිෂ්ට නිර්මාණය ඉමහත් ආශාවකින් නැරඹීමට කැමැත්තක් දක්වයි. මෙම උයනේ ඇති තවත් වැදගත් ස්මාරකයක් වන්නේ මෙම ගල් ලෙනයි. මෙම ගල් බිත්තියේ අඩි 6ක් පමණ විස්කම්භයක් ඇති විවිධ ජ්‍යාමිතික හැඩතල සහිත රූප සටහනක් දැකගත හැක. මෙහි උතුරු දෙසට වන්නට පිහිටා ඇති දිය අගල් දෙකක් දක්නට ලැබෙයි. එය මෙම උද්‍යානයේ අලංකාරය සඳහා සාදා නිමවා ඇතැයි සිතේ. ගල් පර්වත සහ තල්ගස් වලින් වට වූ සොඳුරු රන්මසු උයන එදා උද්‍යානයක් ලෙස ප්‍රකටව තිබූමුත් අද ඒ ප්‍රකට බව ඉතිහාසයෙන් සැඟවී නටඹුන් පමණක් දැක ගැනීමට කාලය විසින් ඉඩ සලසා දී ඇත.